සුබ දවසක් හැමෝටම. මම අදත් ඇවිල්ලා ඉන්නේ තවත් විශේෂ තැනකට. මෙතන ඇත්තටම කියනකොට පිලිපීනේ තියෙන පළවෙනි ලොකුම සුපර් මාකට් එක. ඒ වගේම මේ මාස් සුපර් මාකට් එක මගේ පිටිපස්සෙන් තියෙන්නේ එය හරියටම ලෝකයේ තියෙන 6 වෙනි සුපර් මාකට් එක. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද විස්තර කියලා. Let's go. මේක තමයි අතුල් වෙන එන්ට්‍රන්ස් එක. ඒක නම් සිකියුරිටි එලවුඩ් කරයි දන්නේ නැහැ. That's it. Okay. Thank you so much. Okay guys, අපි ඇතුළට ආවා දැන්. මෝල් එක ඇතුළේ ඉන්නේ. රවුමක් කැරකිලා බලමු මොනවද දකින්න තියෙන්නේ විශේෂ දේවල් කියලා. මෙම ගොඩනැගිල්ල පිහිටා තියෙන්නේ මැනිලාවේ හරිම සුන්දර තැනක. මේකට කියන්නේ මැනිලා බොක්ක කියලා. මේ බොක්ක ගොඩ කරලා හදපු දූපතක් තමයි මේක. ඒක හරියනවා කියනවා නම් ඔයාලට කියන්න පුළුවන් ලංකාවේ මේ ෆෝර්ට් සිටි එක වගේම ඒකට කිසිම වෙනසක් නැහැ. ඒ හා සමානයි. ඉතින් මේක විශාලත්වය නම් ඇවිදලා ඉවර කරන්න බෑ එක දවසකට. ඒ තරමට විශාලයි. මම ඉතින් උගලන්ට පෙන්නන්නම් මේකේ දකින්න පුළුවන් සමහර විශේෂ තැන් විතරක්. ඕකේ?
අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆුඩ්ස් හෝල් එකට. මෝම ෆුඩ් හෝල්. ඕගොල්ලන්ට දකින්න පුළුවන් විශාල දෙනෙක් පිරීලා ඉන්නවා මෙතන. කොහොමද මිනිස්සු පිරීලා ඉන්නේ. ගොඩක් මේකේ ඇත්තරම තියෙනවා මේ ගොඩක් වෙන වෙන රටවල් වල කෑම වර්ග ගොඩක් කෑම වර්ග තියෙනවා. මේක තමයි ෆුඩ් හෝල්, කියන්නේ ෆුඩ් කෝට්. මේක රෙස්ටුරන්ට්ම තියෙනවා 219ක් හැම වර්ගයකම. ඒ කියන්නේ මේවා හරි පොඩි රෙස්ටුරන්ට්ස්. තව ලොකු රෙස්ටුරන්ට් තියෙනවා ගොඩක්. විවිධ වර්ගවල රෙස්ටුරන්ට්ස් හැම වර්ගයක්ම. ඕකේ, මෙතන තියෙනවා එක්කද ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මෙතන ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. මෙතන ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. අපි බලමු මෙනියුස් කොහොමද කියලා. මේකේ දකින්න පුළුවන් butter chickens, chicken curry, chicken tikka, masala, dals, chicken biryani. Chicken biryanis තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් ක්‍රවුඩ් එක වැඩි මෙතන. රවුමක් දාලාම එමු. මෙතන ලික්චොන් පෝක්. මේක ඌරු මස් ලික්චොන් එකක්. මේක චයිනීස් රෙස්ටුරන්ට් එකක්.
ඉතින් මේ වගේ රෙස්ටෝරන්ට් 219ක් මේ මෝල් එක ඇතුළේ තියෙනවා. එක වර්ගයේ මෙතන කොච්චර දෙනෙක් පිරීලා ඉන්නවද නේ කෑමට. දැන් වෙලාව හරියටම 5:45යි. ඒ කියන්නේ තාම 4 තමයි ඉතින් මේගොල්ලෝගේ කෑම ඩිනර් එක තියෙන්නේ. ඒ කියන්නේ රාත්‍රී කෑම තියෙන්නේ. ඒ වුණාට දැන් හැමෝම ඉතින් ඇවිල්ලා සෙට් වෙනවා කට්ටියම. I glass විකුණන තැනක්. කොහමද මේ රෙස්ටෝරන්ට් එක? මේක ඇත්තටම මේරි ග්‍රේස්. මේකේ ගොඩක් තියෙන්නේ ස්වීට් කෑම වර්ග, කේක් වර්ග, ඒ වගේ ස්වීට් බොන දේවල් හැම දෙයක්ම. කොච්චර විශාලද බලන්න. ඒ වගේම සෙනඟ පිරීලා ඉන්නේ. පොඩි කට්ටියට සෙල්ලම් කරන්න ගොඩක් ගේම්ස් තියෙනවා මෙතන. ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද කියලා. ගොඩක් පොඩි ළමයි කියන්නේ ගෑනු ළමයිට තියෙන දේවල් මේකේ තියෙන්නේ ගොඩක්. එන විශාලයි ඈ. Short. Short. Ada podium lu කියලා නෑ. podium ලොකු වෙන හැමෝම ඉන්නවා. මේක බලන්න ගේම් එක කොහොමද කියලා. මේක වතුර වගේ જાතියක් කියන්නේ. ඔර තේර පේනවද වතුර වගේ විදිනවා එකෙන්. මාර ගේම්ස් ගොඩක් තියෙන්නේ.
ඉතින් මේ මෝල් එකේ තියෙනවා රෙස්ටුරන්ට් 219කුත් වෙන වෙන වර්ගවල සාප්පු හරියටම 660ක්. ඒක විශාල ඒ වගේම ෆුට්බෝල් ග්‍රවුන්ඩ්ස් පාක් විශාල පාකයක් අයිස් ප්ලේ කරන්න ස්කේටිං කරන්න ගොඩක් දේවල් එතන තියෙනවා. මේවා සිකියුරිටි වලට යොදා ගන්න වාහන වගේක් මෝල් එක ඇතුළේම. මෙතන තියෙනවා ආර්ටිෆිෂල් අක්වැරියම් එකක්. කෘතිම මාළු ටැංකියක්. අපි දැන් යන්නේ තුන්වෙනි තට්ටුවට. ඕකේ, දැන් අපි හරියටම ඇවිල්ලා තියෙන්නේ රූප් টොප් එකට. එන ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද රූප් টොප් එක කියලා. ඉතින් මේ රූප් টොප් එක ඇත්තරම කියනවා නම් හදලා තියෙන්නේ ඕන කෙනෙකුට නිදහසේ ඇවිල්ලා කතා කරන්න, නිදහසේ ඇවිදින්න, ඒ වගේම පොඩි ළමයි ඉන්නව නම් ඉතින් ඒගොල්ලන්ටත් විනෝද වෙන්න විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක මෝල් එකක් කිව්වට ඇත්තටම කියනවා නම් මේක මේ මෝල් එකකින් විකුණලාම ගන්න හදපු ව්‍යාපාරයකුත් නෙමෙයි. මොකද දකින්න පුළුවන් මේ ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
මිනිස්සුන්ට නිදහසේ ඇවිදලා ඉන්න ගොඩක් දකින්න පුළුවන් කට්ටිය ඇවිල්ලා ගොඩක් එන්ජොයි වෙනවා. මේ පාක් එක ගොඩාක් ලොකුයි ඈ. දහස් ගානකට මිනිස්සුන්ට ඇවිදලා එන්ජොයි වෙන්න පුළුවන් විදියට තියෙන්නේ. ලොකු විශාලයි පාක් එක. කට්ටියට එක්සර්සයිස් කරන්න ඒ වගේම පොඩි ස්ටේජ් එකකුත් තියෙනවා. මං හිතන්නේ සමහර වෙලාවට පොඩි මියුසිකල් ෂෝ වගේ තියන්නද එහෙම නැත්නම් වෙන දේවල් වලට යොදා ගන්නද කියලා පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. ඒත් එක්කම හිරු බැස යන වෙලාව ඔබට දකින්න පුළුවන්. මේක හරි විශාල උද්‍යානයක්. ඔගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ තරම් විශාලයි. ගොඩාක් මිනිස්සු ඇවිල්ලා විනෝද වෙනවා. ගොඩක් කට්ටිය එක ඇඳුම් වලින් සැරසිලා ඕන කෙනෙකුට විවේක ගන්න සැනකෙලියක් වගේ මෝල් එක තියෙන උද්‍යානයක්. Sorry. Shout out. Hey, shout out to you guys. Thanks so much. Thank you. Philip is good. Yeah, very great. Good job. ගෑනු ළමයි ටිකක් dance කරනවා බලන්න ඕනේ. wow, ඕගොල්ලන්ට දකින්න පුළුවන් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් හදපු ක්‍රීඩාංගණයක්. ඔබනට දකින්න පුළුවන් කට්ටිය සෙල්ලම් කරනවා. ගොඩක් කට්ටිය සෙල්ලම් කරනවා. මේක ලොකු ග්‍රවුන්ඩ් එකක්.
මේක ඇත්තටම කියනනම් මේ වාඩි වෙලා බලන්න පුළුවන් කැපසිටි එක ඇත්තටම තියෙන්නේ 2000 ගාණක් වගේ ගාණක්. ඒ වගේම මේ හිටගෙන බලන්න පුළුවන් කැපසිටි එක තියෙනවා 4000ක් වගේ. ඉතින් මේක ග්‍රවුන්ඩ් එක ලොකු එකක්. උනට දකින්න පුළුවන් නේ. ඒ වුණාට මේ බලන්න තියෙන කට්ටියට ඉච්චරම ගොඩකට බලන්න බෑ මේක. බලමු මේක ඇතුළට යන්න පුළුවන් විදියක් තියෙනවද කියලා. ඉතින් මේ කෘතිම කැඳි වලින් හදපු පිච් එකක් මේක හරියටම කියනනම් ස්වභාවික තනකොළ වගේම පිච් එකක් තමයි. කිසිම වෙනසක් නැහැ මේකේ. ඔයාලට දකින්න පුළුවන් ඔයගොල්ලන්ට නේ. බෝලය යන විදිහ කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. මොනවුනත් මෝල් එකක් ඇතුලේ මේ වගේ දෙයක් තියෙනවා කියද්දි හිතා ගන්න අමාරුයි නේ. ඒ කියන්නේ ෆුට්බෝල් වලට මෝල් එකකින් දීලා තියෙනවා මිනිසුන්ට ඇවිදින්න හැම දෙයක්ම. නැති දෙයක් නෑ මේ මෝල් එක. ඒක තමයි මේක ලෝකේ තියෙන 6 වෙනි විශාලතම මෝල් එක. එහෙනම් තව ටිකක් අපි කැරකිලම් බලමු. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් නේ මේ මෙන්න ක්‍රීඩාංගණය day and night සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක්. දැක්කද? lights. කොහොමද ලස්සන හිරු බැස යන දර්ශනයක්. ලස්සනයි. Hi boss, good evening. Sure. How to go outside? How to go outside? There is a one. Outside. Oh, it's gonna. This is the big globe. Yes, sir. There is. Straight ahead, turn left. There is a one. No? Okay. you see the Straight. globe. Thank you so much. බලන්න මේ පිටිපස්සේ තියෙන බෝලය. මේක ලෝක බෝලයක්. මේක විශාල ලෝක බෝලයක්. මේ මෝල් එකටම අයිති එකක් තමයි මේකත්. ඕනම් බලන්න කොහොමද ලස්සන. මේක ලෝක බෝලය. මේක තමයි මෝල් එක. මෝල් එක මේක තමයි ගෝලය. මේක ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් යනවා ඒත් එක්කම. හරි විශාල. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වාහනයක් යද්දී කොච්චර පොඩිද වාහනේ යන්නේ. මේ ගොඩක් ළඟින් එනට අර බෝලේ තියෙන්නේ ගොඩක් ඈත.
දැන් තමයි ලෝක බෝලය ආවේ. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා අපි එහෙනම් මෙතනින් සමුගන්නවා. ඒ වගේම අමතක නොකර ලයික් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ලස්සන රටේ ගොඩක් වීඩියෝස් විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බයි බයි.